අද අපි එක්සෑම් එකේ ලියනවා වගේම O level pass paper එකක critical type question එකකට introduction එකක් practically හදමු. කලින් වීඩියෝ එකක මම critical type question එකක answer එක ලියන structure එක පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවේ නැති අයට වීඩියෝ එක අවසානයේදී අවශ්‍ය නම් බලන්න පුළුවන්. හොඳයි අපි යමු example එකකට. Describe how the poem The Clown's Wife shows the difference between a person's public image and private life. The Clown's Wife poem එක ඔයාලට මතක ඇති. දැන් අපි underline කරලා තියෙනවා ඔයාලට පේනවා keywords ටික. question එකේ keywords underline කරගත්තාම ඔයාලා answer එක ලියනකොට ඒක හරිම පැහැදිලිව answer එක direct question එක aim කරලම අපිට ලියා ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා තමයි අපි keywords underline කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට වැදගත් වෙන answer එක ලියන්න වැදගත් වෙන වචන ටික අපි underline කරගන්න ඕන. මුලින්ම තියනවා describe. විස්තරයක් කරන්න ඕනේ how the poem The Clown's Wife shows the difference between a person's public image and private life. ඩිෆරන්ස් එකක් තමයි අපි පෙන්වන්න ඕනේ. Clown's Wife කියන poem එකෙන් අපි ඩිෆරන්ස් එකක් පෙන්වන්න ඕනේ. වෙනසක් පෙන්වන්න ඕනේ. කම්පැරිසන් එකක් පෙන්වන්න ඕනේ. මොකක්ින්ද කම්පැරිසන් එක පෙන්වන්නේ? Between a person's public image and private life. කෙනෙකුගේ ජීවිතේ සමාජීය වශයෙන් එහෙම නැත්නම් මිනිස්සුන්ට පේන විදිහයි, එයා සමාජයේ ජීවත් වෙනකොට පෙන්වන විදිහයි, එයාගේ ප්‍රයිවට් ලයිෆ් එකේදී එයාගේ ඇත්ත ජීවිතයේදී එයාගේ විදිහයි දෙක අතර වෙනස මේ Clown's Wife කියන poem එකෙන් පෙන්නනවා කියලා තමයි අපි ප්‍රූෆ් කරන්න ඕනේ. හොඳයි. ඉන්ට්‍රොඩක්ෂන් එක ලියන එක ගැනනේ අපි දැන් කතා කරන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ writer ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියන එක. මේ දේවල් එක්සෑම් එකේදී O level exam එකේ paper marking වලදී අනිවාර්යෙන් බලන දේවල්. introduction එකට include වෙන්න ඕනේ writer ගැන විස්තරයක්, poem එක ගැන, එහෙම නැත්නම් story එක ගැන පොඩි විස්තරයක් වගේම question එක describe කරලත් අපි mention කරන්න ඕනේ introduction එක ලියනකොට. හොඳයි. මුලින්ම අපි ලියන්න හදන්නේ writer ගැන. දැන් මේ විස්තර ලියනවා කියලා writer ගැන ලොකු විස්තර ලියන්නේ නැහැ. ඒ කියන්නේ lines 6-7ක් ලියන්න අවශ්‍ය නැහැ. උපරිම lines 2ක් එහෙම නැත්නම් sentences 3ක් විතර වගේ ලිව්වහම හොඳටම ඇති. හොඳයි. අපි බලමු අපි මේ Clown's Wife poem එකේ අරගෙන කොහොමද introduction එකට අදාළව writer ගැන පොඩි description එකක් ලියන්නේ කියලා. ඒ ලියනකොටත් සමහර ළමයි සමහර වීඩියෝස් වලදී කමෙන්ට්ස් වලින් අහලා තිබුණා ලොකු වචන, ඒ කියන්නේ difficult words එහෙම නැත්නම් complicated words පාවිච්චි කරන්න ඕනද කියලා. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. complicated words පාවිච්චි කිරීම ඇත්තටම අවශ්‍ය නැහැ. වෙන්න ඕනේ ඔයාලා grammatically හරියට sentence එක ලියන එකයි වෙන්න ඕනේ. ඒ කියන්නේ spellings හරියට, grammar හරියට තියෙනවා නම් එච්චරයි. writer ගැන ලියද්දී ඔයාලා බර වචන පාවිච්චි නොකරට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රියේටිව් විදිහට ලස්සන කරලා sentence එක ලියන්න. දැන් අපි බලමු example එක. The poem The Clown's Wife was written by the famous British writer Johnson Aggard. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාලා ලියන්න ඕනේ මේ අදාළ අපිට describe කරන්න දීලා තියෙන story එක හරි poem එක හරි ලියලා තියෙන්නේ කවුද කියන එක mention වෙන්නම ඕනේ. ඒක මේ විදිහට ලියන්න පුළුවන්. ඔන්න අපි ඊට පස්සේ පුංචි line එකක් ලියනවා මේ writer ගැන. He is a playwright, poet and a children's writer. ඔය description එක O level paper එකේ introduction එකේ writer ගැන ලියන කොටසට හොඳටම ප්‍රමාණවත්. කවුද poem එක ලිව්වේ කියලා ලස්සන විදිහකට ලියන්න. ඊට අමතරව එයා ගැන එක line එකක් හෝ දෙකක් ලියන්න. සමහර questions වලදී අපිට අහුවෙනවා poem එකේ writer එක එහෙම නැත්නම් story එකේ writer question එකේම දීලා තියෙනවා. ඒත් අපි introduction එකේදී මේක ලිව්වේ මෙයා කියන එක මෙන්ෂන් කරන්න ඕනේ.
මොකද සමහර අය හිතනවා දැන් ක්වෙස්චන් එකේ මේක දීලා තියෙනවානේ මේක ලිව්වේ මෙයා කියලා. ඒ හින්දා අපි ඉන්ට්‍රොඩක්ෂන් එකේදී ඒක ලියන්න අවශ්‍ය නැහැ කියලා. නෑ එහෙම නෑ. ඔයාලා ලියන්න ඕනේ ඒ ස්ටෝරි එක හරි පොයම් එක හරි ලිව්වේ කවුද කියන එක ඔයාගේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන්න ඕන. හොඳයි. දෙවනියට අපි බලමු ඊළඟට මොකක්ද අපි ලියන්න ඕන කියලා. දැන් අපි මේ කරගෙන යන්නේ critical type answer එකක introduction part එක ලියන විදිහ. හොඳයි. ඊළඟට write about the poem or the story. දැන් අපිට describe කරන්න අදාළ poem එකක් හෝ story එකක් තියෙනවනේ. ඒ poem එක හරි story එක හරි ගැන අපි ලියන්න ඕනේ. ඒක ගැන ලියනවා කියලා කියන්නේ poem එකේ themes ලියන්න පුළුවන් අපිට. ඒකේ යොදාගෙන තියෙන techniques ලියන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ මොකක්ද කියලා සරලව ලියන්න පුළුවන්. මේ හැම දෙයකටම lines 3-4ක් පාවිච්චි කරාම හොඳටම ඇති. ගොඩ විස්තර ලියන්න ඕනේ. මම මෙතනත් විස්තරයක් දීලා තියෙනවා. ඇත්තටම ඒකත් එච්චර ගොඩකුත් අවශ්‍ය නැති තරම්. lines 3ක් තිබුණා නම් හොඳටම ඇති. අපි බලමු මේ ඉන්ට්‍රොඩක්ෂන් එක කොහොමද ලිව්වේ කියලා. මේ poem එක ගැන ලිව්වේ කොහොමද කියලා. The poem The Clown's Wife explores the theme of quality through the experience of this clown's wife. Although the clown appears happy and entertaining in front of the audience, his life behind the public image is very different. The poet has used many techniques such as rhetorical questions, exaggeration, symbols, etc. to give a clear idea about the poem. Then මෙතනදී ලියලා තියෙනවා techniques, themes සහ මොකද්ද මේ clown's wife එකේ වෙන්නේ කියන එක තමයි මෙතනදී මෙන්ෂන් කරලා තියෙන්නේ. එතකොට ඒක ලියද්දී කෙලින්ම නිකන් මේකේ මේ techniques තියෙනවා. මේකේ themes මේ ඒවා. එහෙම නිකන්ම ලියන්න එපා. පොඩ්ඩක් නිර්මාණාත්මක විදිහට සෙන්ටෙන්ස් එක චුට්ටක් දික් කරලා පොඩි විස්තරයක් ඇතුව ලස්සන වචන ටිකක් දාලා ඒක ලියන්න. එතකොට ඔයාලට හම්බෙන්න ලකුණු ප්‍රමාණය වැඩි. තුන්වෙනුව අපි බලමු ඊළඟට අපි ලියන්න ඕනේ මොකක්ද කියලා ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකේදී. Introduce or explain the question. ඔයා question එක ගැනත් මෙන්ෂන් කරන්නම ඕනේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී. අපි බලමු මේකෙදි කොහොමද question එක explain කරලා තියෙන්නේ කියලා. දැන් අපිට explain කරන්න තියෙන්නේ මොකද්ද question එකට ආයි යමු. මොකද්ද question එක? Describe how the poem The Clown's Wife shows the difference between a person's public image and private life. අපි බලමු introduction එක එහෙම නැත්නම් question එක explain කරලා තියෙන්නේ කොහොමද කියලා. According to the question from the following extracts, it shows how the Clown's Wife poem reveals the difference between a person's public image and private life. Question එකෙන්ම වචන අරගෙන එහෙමයි question එක විස්තර කරන්නේ. එතකොට අපි පොඩි සම්බන්ධතාවයකුත් ගන්නවා අපේ answer එක පටන් ගන්න. According to the question from the following extracts. ඔන්න අපි extracts ලියන්න පටන් ගන්න යන්නේ කියන එක introduction එකේ අවසානයේදී කියවන කෙනාට අපි දන්වනවා. අපි ඊළඟට යන්නේ මේවා extracts භාවිතා කරගෙන මේ දේවල් proof කරන්න කියන එක අපි පෙන්නලා තියෙනවා. introduction එක complete. introduction එක ඉවරයි ඔන්න අපි ලියලා. හොඳයි අපි බලමු සම්පූර්ණ introduction එක කොහොමද එතකොට එන්නේ කියලා. ඔන්න ඉස්සෙල්ලාම writer ගැන ලියපු කොටස. The poem The Clown's Wife was written by the famous British writer Johnson Aggard. He is a playwright, poet and a children's writer. ඊට පස්සේ අපි ලියලා තියෙනවා poem එක ගැන. Poem The Clown's Wife explores the theme of duality through the experience of this clown's wife. Although the clown appears happy and entertaining in front of the audience, his life behind the public image is very different. The poet has used many techniques such as rhetorical questions, exaggerations, visual imageries, etc. to give a clear idea about the poem. ඊට පස්සේ අවසානයේදී අපි question එක පැහැදිලි කරලා ඊළඟට අපි ලියන්න යන එකට ආරම්භයක් අරගෙන තියෙනවා.
According to the question from the following extracts, it shows how the Clown's Wife poem reveals the difference between a person's public image and private life. එතකොට අපේ introduction එක complete. ඊළඟ වීඩියෝ එකෙන් අපි කොහොමද conclusion එක ලියන්නේ කියලා බලමු. ඊට පස්සේ body paragraphs ලියන හැටිත් වෙනමම කියලා දෙනවා.